time management කාල කළමනාකරණය කිරීම. පුතේ grade 11 textbook එකේ තියෙන පාඩමක්නේ time. එතකොට අපිට ඕක විභාගයට අනුමාන රචනාවක් හැටියට සලකන්න පුළුවන් නේද? හොඳයි. එහෙනම් බලමු පළමු ඡේදය. කාල කළමනාකරණය කිරීම සෑම කෙනෙකුටම වැදගත් බව පැහැදිලි. It is clear that time management is important to everyone. And it is clear that වලින් පුතේ වචනය ප්‍රමාණය වැඩි වෙනවා සහ sentence එකත් complex වෙලා වටිනාකම වැඩි. කාලය කළමනාකරණය කිරීම හොඳ පුරුද්දකි. Managing time is a good habit. මෙම පුරුද්ද සඳහා වයස් භේදයක් නොමැත. There is no any age limit for this habit. ඒ වගේම පුතේ වචන වැඩි වෙනවා අපේ ඉන්ට්‍රොඩක්ෂන් එකට. ඒවා අමාරු වාක්‍යයක් නෙමෙයි. කාල කළමනාකරණය යනු අපගේ කාලය ප්‍රතිඵලදායී ලෙස සහ ඵලදායී ලෙස භාවිතා කිරීමට ඇති හැකියාවයි. ඔන්න බලන්න හඳුන්වා දීම. Time management means the ability to use our time effectively and productively. නායමන් කියනවා. Time management means MEANS යනු the ability to use our time හැකියාව උතේ ability to use our time effectively and productively. හොඳයි. එය තීරණාත්මක හැකියාවන් වලින් එකකි. It is one of the most crucial skills. crucial skills. සාර්ථකත්වයේ දෙසට ඇති පළමු පියවර කාල කළමනාකරණය කියනවා. පුතේ ඒකයිලා ඒ ටෙක්ස්ට් ඕගොල්ලන්ගේ grade 11 workbook එකේ තියෙන grammar point එකකින් මම ගත්තේ reporting with passive කියන එක. ඒ බව කියනවා. ඒක පටන් ගන්න පුතේ it කියන introductory subject එකෙන් පටන් ගන්න. ඒ කියන්නේ it is said. ඇත්තම it එක යදුවා ඔයා say say කියන්නේ කියනවානේ say එක passive කළා. ඒතකොට simple present වලින් it is said that නේද? Time management is the first step towards success. It is said that time management is the first step පළමු පියවර towards success. දෙවෙනි ඡේදය සෑම කෙනෙකුටම එකම පැය 24 දිනකට තිබෙනවා. ඒතකොට everyone has the same 24 hours in a day. නමුත් ඇතැම් අය අනෙක් අයට වඩා සාර්ථකයි. But some people are more successful than others. මක් නිසාද? ඒක පුතේ conjunction එකක්. එතෙන්ට ඔයා simple වලින් පටන් ගන්නවනේ because ඔවුන් දක්ෂයි කාල කළමනාකරණයට. They are clever at time management. දක්ෂයි කියන්නේ clever at කියන preposition එක යොදන්න ඕනේ grammatically හරියන්න නම්. They are clever at time management. ඇත්ත වශයෙන්ම කාල කළමනාකරණයට තිබෙනවා ප්‍රතිලාභ රැසක්. In fact අපි ඇත්ත වශයෙන්ම කියන එකට ගමු මෙතන කමාවක් යදෙනවා නේද? Time management has a lot of benefits. ඒ benefits කියන්නේ ප්‍රතිලාභ. පළමුව firstly එය වැඩි කරනවා ඵලදායීතාවය. It increases. It නිසා අපි simple present යන්නේ s අකුර දාන්න increases productivity. ඵලදායීතාවය. තවද පුතේ තවද කියන්නේ furthermore එය අඩු කරනවා අපගේ පීඩන මට්ටම. It reduces reduces it reduces our stress level. අපේ පීඩන මට්ටම our stress level. ඊට අමතරව in addition ඒට පුළුවන් දියුණු කිරීමට අපගේ වැඩ වල ගුණාත්මක භාවය it can enhance. පුතේ enhance කියන එක වචන ලස්සනයි. enhance the quality of our work. අපේ වැඩවල ගුණාත්මකයි the quality of our work. හොඳයි. තුන්වෙනි ඡේදය පාසල් සිසුන් කාල කළමනාකරණය කළ යුතුයි. School students should manage time. පුතේ ලේසි වාක්‍ය න on සැකසිය යුතුයි කාලය ඔවුන්ගේ පාඩම් කටයුතු සම්පූර්ණ කිරීමට. ඔන්න බලන්න එක හදන විදිය. They should set time to complete their studies. අනෙක් අතට on the other hand ඔය වගේ fillers යෙදීමෙන් රචනා ලස්සන සහ natural බවට පත් වෙනවා. On the other hand ඔවුන්ට සැකසීමට පුළුවන් වැඩ පිළිවෙල ලයිස්තුවක්. They can prepare a list of tasks. පුතේ prepare prepare a list of tasks කියලා අපි එතන ගත්ත task කියන්නේ ක්‍රියා ඒක කරන වැඩ පිළිවෙල. නිගමනයේ අවසාන ඡේදයේ in conclusion කාල කළමනාකරණයට අවශ්‍ය වෙනවා time management requires පරිශ්‍රමයක්. විශාල පරිශ්‍රමයක්. A massive effort. පුතේ ආයි කියනවා in conclusion time management requires a massive effort. අපි ඒ ප්‍රගුණ කළ යුතුයි පියවරෙන් පියවර. We should master it step by step. හොඳයි. එහෙමනම් මේ රචනාවත් ඕගොල්ලන්ගේ දැනුමට එකතු කරන්න පුතේ විභාගයේ ජය ගන්න. Good luck.